මෙන්න මේ කාඩ් එක අරගෙන ඔයගොල්ලන් හොස්පිටල් එකට ගියොත් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ෆුල් පේමන්ට් එක කරන්න. ඉතින් කොහොමද කට්ටියට මේ ටික ජපන් කට්ටියත් කතා වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි මේක මේ පරණ හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එක. අර කඩදාසියක් වගේ කාඩ් එකක් තිබ්බනේ සිටි ඔෆිස් එකකින් එවන මේ හොකෙන් එක. මෙන්න මේක භාවිතය මේ ගිය මාසේ 31 වෙනිදා. ඒ කියන්නේ 7 වෙනි මාසේ 31 වෙනිදායින් අයින් කරලා තියෙන්නේ. මේක නිකුත් කරන එක 2025 12 වෙනි මාසෙන් නතර කරා. ඉතින් තවමත් වළංගු කාලේ තියෙන කට්ටිය මේක පාවිච්චි කරනවා. නමුත් මේක මෙතනින් එහාට භාවිතයෙන් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ 7 වෙනි මාසේ 31 වෙනිදා පස්සේ මේ 8 වෙනි මාසේ පළවෙනිදා ඉඳන් මේක භාවිතා කරන්න බෑ. ඒතකොට මේක අරගෙන ඔයගොල්ලෝ හොස්පිටල් එකට ගියොත් බෙහෙත් ගන්න ඔයගොල්ලන්ට ෆුල් පේමන්ට් එක කරන්න වෙනවා. ඒ කියන්නේ අර හොකෙන් එකෙන් ක්ලේම් වෙන ප්‍රමාණය ක්ලේම් වෙන්නේ නැහැ. ඒතර මොකද්ද අපි අරන් යන්න ඕනේ? අරන් යන්න ඕනේ කියන්නේ මෙයාලා කලින් ධම්ම හඳුන්වලා දීපු එක තමයි මයිනර් හොකෙන්ෂෝ එක. ඒ කියන්නේ මයි නම්බර් කාඩ් එකට හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එක ඇඩ් කරලා දිනවා. මේක ඇඩ් කරාට පස්සේ මයි නම්බර් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් හොකෙන් එක වෙනුවට. ඉතින් මෙන්න මේක තමයි ප්‍රධානෙන්ම හොස්පිටල් වල දැන් පාවිච්චි වෙන්නේ. එහෙම නෑ ඒක මයිනර් හොකෙන් එක නැති කට්ටියට තමයි මේ ශිකාකු කකුනිචෝ කියලා මෙන්න මේ කහපාට කාඩ් එකක් තියෙනවා. මෙන්න මේක හම්බ වෙනවා. ඉතින් මේක තමයි ඒ වෙනුවට පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මයිනර් හොකෙන් ඒ කියන්නේ මයි නම්බර් කාඩ් එකට හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එක ඇඩ් කරලා නැති කට්ටියට මේක පෝස්ට් එක එවනවා. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලන් අර පරණ කාඩ් එක අතේ තියෙනවා නම් අසනීප වෙලා ඕගොල්ලන් බෙහෙත් ගන්න ගියොත් ඕගොල්ලන්ට එතනදී සාමාන්‍ය වෙන්දට ගෙවන්න දෙන්නේ 2000 3000ක් වගේ නා මේ සැරේ කොලයක් එහෙම නැත්නම් යෙන් 10000ක් විතර ගෙවන්න සිද්ධ වෙයි. ඉතින් අර ෆුල් පේමන්ට් එක කරන්න වෙනවා. ඉතින් ඒ වගේ අමාරු වැටෙන්න එපා. දැන් ගොඩක් සමහර කට්ටිය ලොකු සල්ලියක් අරන් යනවා නෙමෙයිනේ. ගිහිල්ලා බෙහෙත් ගන්න ගිහිල්ලා මේ ෆුල් පේමන්ට් එක ආවොත් අසරණ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න සහ පුළුවන් ඉක්මනට මේ මයි නම්බර් කාඩ් එකට හෙල්ත් ඉන්ෂුරන්ස් එක ඇඩ් කරගන්න. ඉතින් ඇඩ් කරගන්න විදිහ මහ ලොකු දෙයක් නෑ. මම වීඩියෝස් දාලා තියෙනවා. ගිහින් බලන්න ඕන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඒක ඉක්මනට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් තව සමහර කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් අපි එහෙම ගිහලා ෆුල් පේමන්ට් එක කරලා අපිට ආපහු ඒ ගෙව් ප්‍රමාණය ගන්න බැරිද කියලා. ඉතින් ඒක කරන්න පුළුවන්. ඒක හරි කරදරකාරී වැඩක්. මොකද ඔයගොල්ලන් එතනින් රියෝෂුෂ එකක් ගන්න ඕන. ඒ කියන්නේ රිසිට් එකක් ගන්න ඕන. එතකොට එදා බෙහෙත් සම්බන්ධ එතන මේසයිසෝ එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මොනකටද බෙහෙත් ගත්තේ? ඒ සම්බන්ධ ડોකියුමන්ට් එකක් ඕනේ. ඉතින් මේව අරගෙන ගිහලා ඔයගොල්ලන් සිටි ඔෆිස් එකට ගිහලා ඇප්ලයි කරන්න ඕන. එතන මේ ඇප්ලයි කරලා ඔක එන්න කාලයක් යනවා. ඉතින් ඒ වගේ කරදර වැඩ ගොඩක් තියෙන එක ඇතුලේ. ඉතින් ඒක තමයි හොඳම දේ. ඔයගොල්ලන් මයි නම්බර් කාඩ් එකට හොකෙන් එක ඇඩ් කරගෙන ඒක පාවිච්චි කරන එක පරණ කාඩ් එක තියෙනවනේ ඒක තියාගන්න. ඒකේ වළංගු කාලේ එක ඒක පාවිච්චි කරන්න බෑ. ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඒක අරන් ගිහලා බෙහෙත් ගන්න යන්න එපා. ඉතින් අපේ අලුතින් ආපු නංගිල මල්ලා සහෝදර ඇති. ඉතින් එයාලා සමහරට මේක අප්ඩේට් නැතුව ඇති. එහෙම මයි නම්බර් කාඩ් එක නැති කට්ටිය මයි නම්බර් කාඩ් එක කියලා ඉස්සලා සිටි ඔෆිස් එකට ගිහින් වෙලාවක් දාගෙන හදාගන්න. තියෙන කට්ටිය පුළුවන් ඉක්මනට ඔයගොල්ලන්ගේ හොකෙන් එක මේකට ඇඩ් කරගන්න. ඉතින් මේක දන්නේ නැති කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඒ අයටත් දැනගන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.